එතකොට ආකිටෙක් තමයි ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් එකේ ලීඩ් ඩිසයිනර් වෙන්නේ. ඒ වගේම කෝඩිනේටර්. ඔව්. සමහරවිට ප්‍රොජෙක්ට් මැනේජර්ත් වෙනවා. කියන්නේ වෙන ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් අපි එළියෙන් අරගෙන නැත්නම් ආකිටෙක් තමයි ප්‍රොජෙක්ට් මැනේජර් වෙන්නේ. ඒතර ආකිටෙක් තමයි අනිත් වෘත්තීය වේදින් එක්ක ඒ සම්බන්ධීකරණය සිද්ධ කරන්නේ. එතකොට ඇත්තටම කිව්වොත් ගොඩක් අය හිතන්නේ ආකිටෙක් කරන්නේ ප්ලෑන් හදන එක විතරයි. නැත්නම් ආකිටෙක් තමයි ගොඩනැගිලි ලස්සන කරන කෙනා කියලා. ලස්සන කරන කෙනා ලස්සන කරන එකත් එයාගේ පාර්ට් එකක්. හැබැයි එතනින් එහාට ඒ ගොඩනැගිල්ලේ තියෙන ඒ සියලුම ප්‍රශ්න විසඳලා අපිට අන්තිමට හොඳ ගොඩනැගිල්ලක් නිවසක් ලබා දෙන එක ආකිටෙක් කෙනෙක්ගේ වගකීම. ආකිටෙක් ගැනම කතා කරොත් ඒ ඉඩමේ පිහිටීම, ඉඩමේ කොහොමද ස්වභාවික ආලෝකය එන්නේ, ඉඩමට කොහොමද හුලං එන්නේ, ඒ වගේම පෙනුම වෙන්න පුළුවන් ඒකේතර නීතිමය පැත්ත ඉතාමත් වැදගත් දෙයක්. ඒ කියන්නේ කොහොමද මොන ආයතන වලින් අපිට ඇප්‍රූවල්ස් ගන්න ඕනද, ක්ලියරන්ස් ගන්න ඕනද, මේ දේවල් හොයලා බලලා ඒ සියලුම දේවල් කළමනාකරණය කරලා ගොඩනැගිල්ල සැලසුමේ සිට ගොඩනැගිල්ල අපිට බාර දෙන තැන. ඒ කියන්නේ සේවාදායකයාට නැත්නම් ක්ලයන්ට් ගොඩනැගිල්ල අතට බාර දෙන මොහොත වෙනකම්ම ආකිටෙක් මේ වැඩෙත් එක මැදිලා ඉන්නවා.